මං අද ඉස්සු එකක් හදන්න හදන්නේ. මේ ඉස්සු එක කිරට හදන්න. ඉතින් මේ ලොකු ඉස්සු වගේක් මේ කියන්නේ ගම්බාස් කියලා මේ කියන්නේ. ඉතින් මේක කිරට හදන්න කියලා මම හදන්නේ අද. තෙල් දාන්න නැතුව, මොකද තෙල් එච්චර හොඳ දෙයක් නෙමෙයිනේ. ඉතින් ඒක හින්දා තෙල් පාවිච්චි කරන්න නැහැ. මේ කිරෙන්ම තමයි උයලා ගන්න හදන්නේ. ඉතින් බලමු කොහොමද කියලා. ඉස්සෙල්ලම මම මේකට ගම්මිරිස් ටිකක් කුඩු කරගන්න. මගේ ක්‍රමය තමයි මේක. එක විදිහට ඉස්සු හදනවා ගොඩක් අය. මම හදන්නේ මේ විදිහට කිරට හදද්දී. ගම්මිරිස් ටිකක් දාගන්නවා. දාගෙන ඒකට දාගන්නවා කරපිංචා රම්පි. මම ලූණු දාලා තියෙනවා කලින්ම. ලූණුයි මිරිසුයි මම දාලා තියෙනවා. ඒකලම මම දාගන්නවා එනසාලට දෙකක් තුනක්. එතනින් ගියාම මම දාන උළු හාල් ටිකක්. සමහරවිට මට සනීප නැති ටිකක් දාන්න උළු හාල්. චුට්ටයි ගන්නෙ මම. උළු හාල් ටිකක්. ඒකලම මම දානවා කහ ටිකක්. කහ ටිකක්. ඊට පස්සේ දානවා තුන පහ ටිකක්. තුන පහ වලින් මේ පොඩි මේක මේ චූටි හැන්දක්. ඔයගලන්ට පේනවා ඇති. ඒක හින්දා තමයි මේකෙන් මං හැඳි දෙකක් විතර කියලා දැම්මට සාමාන්‍යයෙන් අපි ගන්න තේ හැන්දකින් එකක්වත් දෙන්නේ නැහැ. හරි පොඩි. ඒ වගේම මේකෙන් දානවා මිරිස් වලින් දානවා පොඩි හැන්දෙන් පුරවලා දෙකක් විතර දාලා ඊට පස්සේ මම දානවා ලුණු එකකින් ලුණු හැන්දක් විතර. ලුණු ඕමනා ප්‍රමාණයට හැන්දක් විතර කියන්නේ තමන් කන ප්‍රමාණයට ලුණු රස අනුව. එතනින් ගියාම මම දානවා හදාගත්තු දිය කිරි එක. දාලා ඒකලම දාන්න ඕනේ ගොරක කෑල්ලක්. මේ මම මේ ගොරක තියන් තියෙන්නේ සෝදලා ලුණු දාලා බෝතලයක දාලා තියෙන්නේ. ගොරක කෑල්ලක් පොඩි කෑල්ලක් තව දාන්න. පොඩි කෑලි දෙකක් දානවා. ඊට පස්සේ මේක හොඳින් කලවම් කරලා කලවම් කරනවා. කලවම් කරලා තව වතුර චූට්ටක් එකතු කරනවා. මොකද මේ මම පොල් පවුඩර් එක දාන හින්දා මුලින් ටිකක් වතුර එකතු කරත් කමන්නේ නැහැ. ඒකටම ඊට පස්සේ මම තැඹුණයින් පස්සේ ඒ වතුර වලටම එකතු කරනවා පොල් පවුඩර් එක. එතකොට මිටි කිරි වලට හරි යනවා. දැන් මම මේක ලිපෙන් තියනවා. දැන් මම මේක ලිපෙන් තියා ගන්නවා. හරි.
දැන් මම මේක කොහොම ඉදෙන්න දෙනවා. කොහොම ඉදෙන අතරේ මම මේකට තව මිටි කිරි ටිකක් හදලා තියා ගන්නවා. මොකද මේ මට ඒක ඊට පස්සේ මේකට දාන්න අවශ්‍යයි. මිටි කිරි ටිකක් දාලා මම මේකට තව එකතු කරනවා. ඊට පස්සේ මම තක්කාලි ටිකක් ඒකට කුණු වතුර දාන්නේ. මම මිටි කිරි එක හදලා තියා ගන්නවා. මොකද ඊට පස්සේ දාන්න ඒකලම මම ගොරක දැම්මත් සාමාන්‍යයෙන් ගොරක දැම්මට මම මේ ඉස්සෝ එකට තක්කාලි ටිකක් දානවා. මොකද එතකොට හොඳට රසයි. සාමාන්‍යයෙන් තක්කාලි දැම්මම කොහොමත් රසයිනේ. අතු තක්කාලි පොඩි ගෙඩියක් කපලා ඉස්සෝ එකට දා ගන්නවා. තේරෙනවද? මෙන්න මෙහෙම මේ තක්කාලි එකත් මේකට එකතු කරනවා. එකතු කරලා මේකට එකතු කරලා හොඳින් කලවම් කරනවා. කලවම් කරලා මිස්සු හරි ලුකුයි. මෙහි තියෙනවා ගොඩාක් වෙලාවට මේ රටවල් වල තියෙන මෙන්න මේ වගේ තැඹිලි පාට වෙන්න තඹපු ඉස්සු. ඒගොල්ලන් කලින් ඒගොල්ලන් තඹලා තියෙන මෙහි අය සාමාන්‍යයෙන් හොදි කනව නෙමෙයිනේ. ඒ ඉස්සු ගොඩක් සලාද වලට. ඒගොල්ලන් නිකන් පොත් අයින් කළා ඒ තඹපු ඉස්සු ඒගොල්ලන් කනවා. කොහොමද කියන්නේ ඒගොල්ලන් කෑම දිස්සෙලා ඒ ඉස්සු දෙන්නේ 3 දෙනෙක් කනවා. එක එක ඒවට ඒගොල්ලන් එහෙම ඉස්සු අපිනේ හොදි විය. ඉතින් මෙහෙම ඉස්සු දැක්කම කියන්නේ තඹපු නැති ඉස්සු දැක්ක ගමන් මං හරි ආසයි මම ගන්නවා. මොකද ඒක රස වැඩි අර තඹපු එකට වැඩි. ඉව්වහම රසයි ගොඩක්. ඉතින් මේක දැන් හොඳින් තැම්බෙන්න දෙනවා. තැම්බෙන්න තියලා ඊට පස්සේ තැම්බුණායින් පස්සේ කිරි ටික මිටි කිරි ටික දාලා ගන්නවා. ඒක තමයි කරන්නේ. මට තව දෙයක් අමතක වුණා. මම ගෙදර හදාගත්තු සුවඳ කුඩු එකක් තියෙනවා. මේක මම ගෙදර හදාගත්තා. හරි සුවඳයි ඒක. ඒකෙන් ටිකක් දානවා මම. ඒකෙන් ටිකක් දැම්මහම මාර සුවඳයි. මම ඒකෙන් ටිකක් දැම්මා. එතකොට හොඳට සුවඳට හැදෙනවා. එන්න බලන්න. හැබැයි ඉතින් මේ ඉස්සු කරි එකක් හැදුවහම හරි රසට කන්න පුළුවන්. බලන්න මේ ඉස්සු පෙරලන්නත් බැ. ඒගොල්ලන් එච්චරට මේ මේක සාමාන්‍යයෙන් තැඹුවාමනේ පොඩි වෙන්නේ. ඉතින් අර අමුයෙන් තියෙනකොට ගොඩක් ලොකුයි. අපි
සාමාන්‍යයෙන් කොහොමත් ආසයිනේ ඉස්සු දැල්ලු කකුළු හරි සැරයි සාමාන්‍යයෙන් කනවා හරි අඩුයි මම හරි බයයි එක ඉස්සෙක් කෑවත් ඊට පස්සේ මට මේ එක කනකොට බය හිතෙනවා මේ සැර හින්දා මට ගෙදර අනිත් අය කනවනේ ඒකින්ද හදනවා එහෙම හම්බුනාම ගෙනල්ලා